ආයිබෝවන් ටෙක් කතා වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එකත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ ලෝකයේම තවත් පියවරක් ඉදිරියට අරන් ගියපු ඩිවයිස් එකක් ගැන. ඒ තමයි ලෝකයේ පළවෙනි ස්මාර්ට්ෆෝන් එක. ඔයාලා දන්නවද 1994 දී තමයි ලෝකයේ පළවෙනි ස්මාර්ට්ෆෝන් එක රිලීස් වුණේ. මේකේ නම IBM Simon Personal Communicator. සයිමන් ස්මාර්ට්ෆෝන් එකේ බැක්ග්‍රවුන්ඩ් එක කතා කරන්න නම් අපිට මුලින්ම යන්න සිද්ධ වෙනවා 1994ට කලින් කාලෙට. මම මේ කතා කරන්නේ 1991, 92, 93 වගේ කාලය ගැන. ඉතින් මේ කාලෙදී ඉන්ටර්නෙට් කියන්නේ ගොඩාක් සීමිතව පාවිච්චි කරපු දෙයක්. ඒ වගේම ස්මාර්ට්ෆෝන් එකක් කියන වචනවත් මිනිස්සු අහලා නැති තරම් ගොඩාක් ෆෝන්ස් තමයි පාවිච්චි කරේ. ඉතින් මේ කාලෙදී ඔයා විශ්වාස කරනවාද ෆෝන් එකක් පාවිච්චි කරලා අපිට ෆැක්ස් එකක් යවන්න, ඊමේල් එකක් බලන්න, ඒ වගේම නෝට් එකක් තියන්න පුළුවන් කියලා මිනිස්සු විශ්වාස කරයි කියලා? කොහෙත්ම නැහැ. මොකද අපි මේ ඉන්නේ 1994ට කලින් කාලේ. IBM Simon ස්මාර්ට්ෆෝන් එක හඳුන්වා දුන්නේ IBM සහ Bell South Mobility කියන සමාගම් දෙක එකට එකතු වෙලා 1992 දී Comdex කියන ටෙක් ෂෝ එකේදී මේක ප්‍රොටෝටයිප් එකක් විදිහට හඳුන්වලා දුන්නා. කොහොමුණත් මිනිස්සු අතරේ මේක ගැන අමුතු අදහසක් තමයි තිබ්බේ. මොකද මේ කාලෙ වෙද්දී ස්මාර්ට්ෆෝන් එකක් ගැන මිනිස්සුන්ට පොඩිවත් අයිඩියා එකක් තිබ්බේ නැහැ. ඉතින් කොහොම වුණත් 1994 දී මේක කොමර්ෂල් රිලීස් කරන්නත් මේ සමාගම් දෙකට හැකියාව ලැබුණා. මේකේ මේන් කන්සෙප්ට් එක උනේ මොබයිල් කමියුනිකේෂන් ප්ලස් කම්පියුටිං පවර් කියන කන්සෙප්ට් දෙකම එකට එකතු වීමක් විදිහට. ඉතින් අද තියෙන ස්මාර්ට්ෆෝන් එකේ බේස් කන්සෙප්ට් එක IBM Simon ස්මාර්ට්ෆෝන් එකත් එක්ක ආරම්භ වුණා කිව්වොත් නිවැරදි. Simon Personal Communicator එකේ ප්‍රොසෙසර් එක විදිහට භාවිතා වෙලා තියෙන්නේ 16-bit NEC V30 HL කියන ප්‍රොසෙසර් එක. ඒ වගේම මේකේ clock speed එක විදිහට 16 MHz clock speed එකක් බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේකේ RAM එක සහ storage එක විදිහට මෙගාබයිට් එකක RAM එකක් සහ storage එකක් තමයි භාවිතා වෙලා තියෙන්නේ. RAM එක කෙසේ වෙතත් storage එක ගැන කතා කරද්දී මෙගාබයිට් එකක් කියන්නේ නොසැලකිය හැකි තරම් කුඩා අගයක්. කොහොමුණත් මේ මෙගාබයිට් එකක RAM එක සහ ස්ටෝරේජ් එක යොදාගෙන ගොඩක් ෆීචර්ස් ලබා දීලා තියෙනවා කියලා මේ වීඩියෝ එක දිගටම බැලුවොත් ඔයාට බලා ගන්න පුළුවන්. මේ ස්මාර්ට්ෆෝන් එකේ ටච් ස්ක්‍රීන් එකක් භාවිතා වෙලා තියෙනවා. 160x 293 pixels monochrome LCD ඩිස්ප්ලේ එකක් තමයි මේ ස්මාර්ට්ෆෝන් එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ ඩිස්ප්ලේ එක නැවිගේට් කරන්න අපිට සිත වෙන ස්ටයිලස් එකක් යූස් කරන්න. මොකද අපි අද යූස් කරන ඩිස්ප්ලේස් වගේ නෙවෙයි මේක ගොඩක් හොඳින් අපේ ෆිංගර් එකට නැවිගේට් කරන්න අමාරුයි. මේක ෆිංගර් ෆ්‍රෙන්ඩ්ලි ඩිස්ප්ලේ එකක් නෙවෙයි. ඔපරේටින් සිස්ටම් එක විදිහට Data Lite ROM DOS කියන OS එක තමයි භාවිතා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ PC ඔපරේටින් සිස්ටම් බේස්ඩ් වුණ ප්ලැට්ෆෝම් එකක් තමයි මෙතනදී භාවිතා වෙලා තියෙන්නේ. Simon ස්මාර්ට්ෆෝන් එක ඒ වෙනකොට තිබ්බ ෆෝන්ස් වලින් විශේෂ වෙන්න ගොඩක් ෆීචර්ස් මේ ස්මාර්ට්ෆෝන් එක ඇතුළත් වෙලා තිබිලා තියෙනවා. Simon ස්මාර්ට්ෆෝන් එකෙන් ඔයාලට කෝල්ස් ගන්න හැකියාව තියෙනවා. ඊට අමතරව ඊමේල්ස් කියවන්න, ෆැක්ස් යවන්න, ඊට අමතරව නෝට් සේව් කරන්න සහ ඊටත් අමතරව කැල්කියුලේටර්, වර්ල්ඩ් ක්ලොක්, ඇඩ්‍රස් බුක්, ෆයිල් මැනේජර් වගේ ගොඩක් ඇප්ස් රන් කරන්නත් මේ ස්මාර්ට්ෆෝන් එකේ හැකියාව තිබිලා තියෙනවා. කොහොම වුණත් මේ ඇප්ස් built-in install කරලා තමයි ඇවිල්ලා තියෙන්නේ. මොකද ඒ වෙනකොට App Store, Play Store වගේ concept එකක් තිබ්බේ නැහැ. ඉතින් ඔයාලට built-in install කරපු apps තමයි මේ ස්මාර්ට්ෆෝන් එකේදී බලා ගන්න හැකියාව තිබිලා තියෙන්නේ. ඉතින් 1994 වගේ කාලෙකදී keyboard එකක් නැති ස්මාර්ට්ෆෝන් එකක් රිලීස් වුණා කියන එක අපිට හිතන්න අමාරුයි. ඉතින් මේකත් මේ ස්මාර්ට්ෆෝන් එකේ තිබ්බ ගොඩක් ලොකු ෆීචර් එකක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. 1994 වගේ කාලෙක රිලීස් වුණ Simon Personal Communicator ස්මාර්ට්ෆෝන් එකට ඩ්‍රෝබැක්ස් කිහිපයක් තියෙනවා. මොකද 1994 කියන්නේ තාක්ෂණික වශයෙන් ගොඩක් දියුණු යුගයක් නෙවෙයි, දියුණු වෙමින් පවතින යුගයක්. ඉතින් මේකේ ඩ්‍රෝබැක්ස් විදිහට විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ බැටරි ලයිෆ් එක. පැයක වගේ කාලයක් තමයි මේකේ බැටරි ලයිෆ් එක බලා ගන්න හැකියාව තියෙන්නේ. ඒ වගේම අනිත් පැත්තට මේක බැටරිය charge කරන්නත් ගොඩක් ලොකු ටයිම් එකක් අරන් තියෙනවා. ඊට අමතරව මේ ස්මාර්ට්ෆෝන් එකේ weight එක ග්‍රෑම් 500කට වඩා වැඩි වෙලා තියෙනවා. ඉතින්
පොකට් ෆ්‍රෙන්ඩලි ස්මාර්ට් ෆෝර්නයක් විදිහට මේ ස්මාර්ට් ෆෝන් එක අපිට හඳුන්වා දෙන්න බෑ. 1994 කියන්නේ මොබයිල් නෙට්වර්ක්ස් ගොඩක් ස්ට්‍රෝං කාලයක් නෙවෙයි. ඉතින් ෆැක්ස් ඊමේල්ස් වගේ ෆීචර්ස් වලින් යූසර්ට ස්මූත් එක්ස්පීරියන්ස් එකක් නම් ලැබිලා නැහැ. සයිමන් රිලිස් වුණේ 1994 ඕගස්ට් වල. බෙල් සවුත් කම්පැනි එක තමයි ඩිස්ට්‍රිබියුෂන් එක හැන්ඩල් කරේ. කොහොමුණත් ඒ වෙනකොට $899කට වගේ තමයි මේ ස්මාර්ට් ෆෝන් එක සෙල් වෙලා තියෙන්නේ. ඊට අමතරව අද ප්‍රයිස් එක ගැන කතා කරොත් මේක $1800කට වඩා වැඩි ප්‍රයිස් එකක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. මාස 6ක් වගේ කාලයක් තමයි මේ ස්මාර්ට් ෆෝන් එක මාකට් එකේ තිබුණේ. ඒ වෙනකොට යුනිට් 50000ක් වගේ සෙල් කරලා තිබ්බා. කොහොමුණත් මේ ස්මාර්ට් ෆෝන් එකේ බැටරි ලයිෆ් එක ඊට අමතරව මේකේ ඩිසයින් එක සහ අනිකුත් කාරණා නිසාම මේකේ ගොඩක් මේ ස්මාර්ට් ෆෝන් එකේ ජනප්‍රියත්වය අඩු වෙලා තිබ්බා. 1994 දී රිලීස් වුණ IBM Simon ස්මාර්ට් ෆෝන් එක ගැන ඇයි අපි තාමත් කතා කරන්නේ? අද ඔයාලා පාවිච්චි කරන iPhone, Galaxy, Pixel වගේ ස්මාර්ට් ෆෝන් වල බේස් එක උනේ මේ ස්මාර්ට් ෆෝන් එක. ඉතින් ඒ නිසාම අපිට මේ ස්මාර්ට් ෆෝන් එක අමතක කරන්න බැරි ඩිවයිස් එකක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් අද වීඩියෝෙන් කතා කරේ ලෝකේ පළවෙනි ස්මාර්ට් ෆෝන් එක IBM Simon personal communicator එක ගැන. ඉතින් මම හිතනවා ටෙක් කතා වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එකෙන්ම ඔයාලට ගොඩක් වැදගත් කරුණු ගොඩක් මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් තවත් ටෙක් කතා ගොඩක් මේ වීඩියෝ සීරීස් එකෙන් අරන් එන්න තියෙනවා. channel එකට support එකක් විදිහට subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක like කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඊට අමතරව මතක් කරනවා ඔයාලගේ අදහසත් මේ වීඩියෝ එක ගැන පහලින් කමෙන්ට් කරා යන්න. ඉතින් එහෙනම් තවත් ටෙක් කතාවකින් හම්බ වෙනකන් අදට සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.